නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අපි එතකොට පටිච්ච සමුප්පාද කොටස තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ වේදනාවට එනකන් අපි කතා කළා. පිටවෙන් අවිද්‍යාවෙන් ආරම්භ වෙලා කර්මයක් සකස් කරන සත්වයා ඒ කර්මයේ මුල් කරගෙන නැත්නම් ඒක හේතුවක් කරගෙන අතුරට විපාකයක් අත්විඳිනවා. අන්නේ විපාක ධර්ම අතර අවසානයේදී වේදනාව අපට මුණ ගැසුණා. මේ වේදනාව නිසා කොහොමද තණ්හාව හටගන්නේ කියන කාරණේ තමයි. නැත්නම් මේ වේදනාවට තණ්හාවට ප්‍රත්‍ය වන්නේ කොයි විදිහටද කියන මේ කාරණේ තමයි අපි අන්තිමට සාකච්ඡා කළේ. ඊට පස්සේ අපිට තියෙන්නේ තණ්හාපච්චය උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍ය කොටගෙන උපාදාන සකස් වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතනදී එහෙනම් මොකක්ද මේ තෘෂ්ණාව කියලා කියන්නේ? මොකක්ද මේ උපාදානය කියලා කියන්නේ? මේ පච්චයාකාර සම්බන්ධතාවයේ තිබෙන වචනාර්ථ විග්‍රහයක්. තණ්හා සහ උපාදාන කියන වචනයන්ගේ තේරුම. ඊළඟට තණ්හා පච්චය උපාදාන කියන්නේ තණ්හාව ප්‍රත්‍ය කරගෙන උපාදාන වෙනවා. අයි වෙන්නේ කෙබඳු ආකාරයන්ටද? නැත්නම් මේ ප්‍රත්‍ය වීම තුල පවතින ප්‍රත්‍ය ශක්තියින් ස්වභාවයන් මොනවද? මෙන්න මේ ටික තමයි එහෙනම් මෙතනදී ඉස්සරහට මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. ඉතින් මේකේ පළවෙනි අංකයේදී කියනවා තෘෂ්ණා නම් යට දක්වුණු ලෝභයමයි. වෙනසක් නැහැ. ඒක කතා කරලා තියෙනවා. ඊළඟට උපාදාන සම්බන්ධවත් අපට සමුච්චය පාදයේදී අකුසල සංග්‍රහය තුළ උපාදාන සම්බන්ධව ටිකක් දීර්ඝව සාකච්ඡා කෙරුණා. නමුත් මෙතනදිත් අර තණ්හාපච්චය උපාදානං කියන නිර්දේශය එන නිසා උපාදාන පිළිබඳව යම් ආකාරයක විග්‍රහයක් සිද්ධ කරනවා. එහෙනම් උපාදාන කියන වචනේ අර්ථ විග්‍රහ කරනවා. උපාදාන කියන වචනය තුළ වචනාර්ථය තුළම තියෙන්නේ දැඩිව ගන්නවා කියන අදහස. දැඩිව ගන්නවා. ඉතින් ඒ බඳු ආකාරයට දැඩිව ගන්න ආකාර හතරක් තමයි මේ සාකච්ඡා කරන්නේ. කාම ධර්මයන් දැඩිව ග්‍රහණය කිරීම. දිට්ඨින් දැඩිව ග්‍රහණය කිරීම. සීල වෘතයන් දැඩිව ග්‍රහණය කිරීම සහ අත්වාදයේ දැඩිව ග්‍රහණය කිරීම. මෙන්න මේ හතර තමයි සතරවිධ උපාදාන විදිහට කියන්නේ. දැන් කියනවා තව දුරටත් මේ උපාදාන කියන වචනේ අපි තව පොඩ්ඩක් දිගහැරලා විග්‍රහ කරගත්තොත් එතනදී කියනවා වස්තු සංඛ්‍යාත කාමයේ උපාදානය කරන්නේ එහෙවත් දැඩිව ගන්නේ කාම උපාදාන. අන්න කාම උපාදාන කියන වචනෙට අර්ථ විග්‍රහයක් දෙනවා. මෙන්න මෙයයි කාම උපාදානය කියලා කියන්නේ. ඒක අපට අට කතාවෙදිත් කියනවා වත්තු සංකාතං කාමං උපාදීයති කාම උපාදාන. අර කියු අර්ථෙම තමයි. මේ අපට කාමය කියන එක ආකාර දෙකකට අපි කතා කරනවානේ. වස්තුකාම සහ ක්ලේශකාම කියලා. නමුත් මෙතනදී කාම උපාදාන කියන තැන විශේෂයෙන් අපි සලකන්නේ අර මේ වස්තුකාම ක්ලේශකාම කියන ක්ලේශකාම නෙමෙයි මේ වස්තුකාම. ඒකයි මේ කියන්නේ. වස්තු සංඛ්‍යාත වූ කාම ධර්මයන් දැඩිව ගන්නවා කියන අදහසෙන් තමයි කාම උපාදාන කියලා කියන්නේ. ඊළඟට ඒ කාම උපාදාන කියන වචනේ හැදෙන්නේ එතරම් පුංචි සමාසයක් තියෙන්නේ කාමෝච සෝ උපාදානංච ඉති කාම උපාදාන. කාමයම උපාදානයයි මේ අර්ථයෙන් ඒකට අපි කියනවා කාම උපාදානං කියලා. ඉතින් ඒක අපිට චන්ද්‍රිකාවේදී කියනවා මෙතනදී මේ උප කියන ශබ්දයේ දැඩිව කියන අර්ථය තමයි එදලා තියෙන්නේ.
දැන් උප කියන උපසර්ගය විවිධ අවස්ථාවන්හි විවිධ අර්ථවල යෙදෙනවා. දැන් ගච්ඡති කියන්නේ යනවා, උපගච්ඡති කියන්නේ සමීපයට. අන්න සමීප වීම අර්ථයෙහි උපසර්ගය යෙදලා තියෙනවා. නමුත් මෙතනදී අර්ථයෙන් නෙමෙයි කියනවා චන්ද්‍රිකාවේ. කුමක් සඳහාද? දැඩිව කියන අදහස. දැඩිව කියන අදහස. ඒක අපිට අටුවාවෙදිත් එහෙම කියනවා. උපාදානන්තේ දල්හක් ගහනං මෙතන උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කිරීම, දැඩිව ගැනීම. ඉතින් ඒ දැන් දාන කියන්නේ දීම, ආදාන කියන්නේ ගැනීම. උපසර්ගයේ පූර්ව වෙලා පූර්ව වෙලා දා ධාතුවෙන් තමයි හැදෙන්නේ. දා ධාතුව දීම් අර්ථයේ. උපසර්ගයේ පූර්ව වුණාම ගැනීම අර්ථයේ. උපසර්ගය ඒකට පූර්ව වුණාම දැඩිව ගැනීම අර්ථය. දල්හත්තෝ අටුවාව කියලා තියෙනවා මේ උපසර්ගයෙන් දල්හත්තෝ අර මෙන්න මේ කටයුත්ත දැඩිව සිද්ධ කරනවා කියන අදහස තමයි අතන යෙදලා තියෙන්නේ. දැඩිව කරනවා. ඉතින් හරියට කොයි වගේද උපසද්ද උපායාස උපකට්ඨාදීසු විය. ආයාස කියන්නේ යම් කිසි ආයාස කරගතියක්, යම් කිසි චිත්ත පීඩාවක් වගේ. උපායාසය කියලා කියන්නේ දැඩි සිත් ඇවුල. يعني ආයාස ස්වභාවයට වඩා තීව්‍රයි, දැඩි. ඒක නිසා උපාදාන කියන තැනක් තියෙන්නේ සාමාන්‍ය ආදානය නෙමෙයි, සාමාන්‍ය ගැනීමක් නෙමෙයි. ඒක ඉක්මවලා ගිය දැඩිව ගැනීමක්. දැඩිව ගැනීමක්. ඒකයි මෙතනදී කියන්නේ උපශබ්දය දැඩි කියන මෙන්න මේ අර්ථය තමයි යෙදලා තියෙන්නේ. ඉතින් ඒක කාම උපාදාන කියන වචනේ එහෙනම් කොහොමද හැදෙන්නේ? කාමයේම උපාදානය වූයේ හෝ කාම උපාදානයයි. ඒක තමයි අර අට කතා පාඨයෙන් අපි කලින් කිව්වේ කාමෝචසෝ උපාදානංච. කාමයමයි උපාදානයේ මගට පත්වන්නේ. වස්තුකාමය. ඉතින් ඒ අර්ථවල අපට ගන්න පුළුවන්. ඒ මෙසේ විස්තර කරති. තත කතමං කාම උපාදානං. ඔය කොටස විශේෂයෙන්ම අපිට ධම්මසංගණි පාළියේ එන කොටසක් අපට තිකමාතිකා දුකමාතිකා කතා කරගෙන යද්දී එක එන කොටසක් තමයි ඒකේ උපාදාන ගොච්ඡකේ කියලා. එතනදී කතමේ ධම්මා උපාදාන. මොනවද මේ උපාදාන? සතර උපාදාන. මේක අර මුලින්ම කිය අකුසල සංග්‍රහයේදී කතා කරලා තියෙනවා. නමුත් මෙතනදී අර චන්ද්‍රිකා විස්මතු කරලා තියෙන නිසා අපි යම් ප්‍රමාණයකුත් මෙතනදීත් එකාසු කර ගන්නවා. බලන්න එතන කියනවා උපාදාන හතරයි. මොනවද? කාම උපාදානං, ditth උපාදානං, සීලබ්බත උපාදානං, අත්තවාද උපාදානං කියලා හතරක්. තත් කතමං කාම උපාදානං. අපි එකින් එක ගියොත් මොකක්ද මේ කාම උපාදාන කියලා කියන්නේ? යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දී කාමතණ්හා කාමසිනේහෝ කාමපරිලාහෝ කාමමුච්ඡා කාමජ්ජෝසානං. මෙන්න මේ ටික තමයි කාම උපාදාන කියන වචනෙන් ගන්න. ඒ කියන්නේ මේ කාම ධර්මයන් පිළිබඳව යම් ලෝභයක් සකස් වෙනවද? අන්නේ ලෝභයේ ආකාර ටිකක් තමයි ඔය කාම ඡන්දය කියවත්, කාම රාගය කියවත්, කාම නන්දිය කියවත්. අර විශේෂයෙන්ම අපි මෙතනදී මුලින්ුත් අපට මුණ ගැසෙන මේ වස්තු සංඛ්‍යාත කාම ධර්මයක් සම්බන්ධ කරගෙන ගන්නා වූ දැඩි ග්‍රහණය. ඉතින් ඒකට පාදක වන්නේ කොහොමද? කාම ධර්මයක්. ඒ නිසා ඒකට කියනවා කාම තණ්හා කියලා. කාම තෘෂ්ණාව කියලා. මේ තියෙන එකේ අට කතාවට අදාළ කොටස එතන අපට අභිධර්ම චන්ද්‍රිකාවේදී කියවනේ මේ කාම උපාදානයේ තුල කාම කියන එකෙන් ගන්න කියලා විශේෂයෙන්ම මේ වස්තුකාමය. ඉතින් ඒක මෙන්න මේ අට කතාචාරින් වහන්සේ විග්‍රහ කරන ඒ මත පිහිටලයි කියන්නේ යෝ කාමේසු කාමච්ඡන්தோ. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව එන තැනදී මෙතනදී වස්තුකාමාව අනවශේෂතෝ කාමායති අධිප්පේතා. මේ අදහස් කළේ වස්තුකාමයමයි. එනිසා වත්තුකාමේසු කාමච්ඡන්தோ ඉද කාමුපාදානಂತಿ අනාගාමිනෝ පිටං සිද්ධං හෝති. ඒක නිසා දැන් අපි දන්නවා මේ කාමරාග කියන එක අරහත් මාර්ගයේ තෙක්ම පවතිනවා. ඒ නිසා අනාගාමී උතුමන් වහන්සේ නමක සම්බන්ධ කරගෙන නමුත් මේක කතා කරනවා නම් එතනදී විශේෂයෙන්ම අදහස් කරන්නේ මෙන්න මේ වස්තුකාමය. වස්තුකාමය. ඊළඟට තවදුරටත් කියනවා
ඉතින් මේකෙන් තෘෂ්ණාවෙහි දැඩි භාවයම කාම උපාදානය කියන එකෙන් වදාළ බව දත යුතුයි. මේ අදහස් කළේ වෙන දෙයක් නෙමෙයි නම් තණ්හාවේ තියෙන දැඩි භාවය. උපාදානය කියන එක. නේද? පූර්ව තෘෂ්ණාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් මතු දැඩි භාවයට පත් වෙනවා. ඒකට පුංචි උපමා කිහිපයකුත් මෙතනින් කියනවා. මුලින් සාමාන්‍ය තෘෂ්ණාවක් පවතින්නේ. ඒක පසුව මතුවට දැඩි භාවයට පත් වෙලා ඔන්න එතන උපාදානයක් විදිහට වැස ගන්නවා. ඉතින් එසේ දැඩි උත්තර තෘෂ්ණාව කාම උපාදානයයි කීසේ. දැන් අපි දන්නවා තණ්හාව හටගන්නෙත් නිකන් නෙවෙයි යම්කිසි විශේෂයෙන්ම කාම තෘෂ්ණාව. කාම තෘෂ්ණාව හටගන්නේ යම් කාම ධර්මයක් මුල් කරගෙන. ඉතින් ඒක පිළිබඳව නැවත කැමැත්ත හට ගැනීම තුළ ඔන්න දැඩි ඇල්මක් ඒ තුළ බැස ගන්නවා. ඒක නිසා කියනවා අන්නේ දැඩිව බැසගත්තා වූ මතුවට හටගන්න තෘෂ්ණාවට අපි සාමාන්‍ය තණ්හා කියලා කියන්නේ නැහැ. ඒක උපාදාන අවස්ථාවක්. මේ කියන්නේ තෘෂ්ණාව හරියට අත දිගු කිරීම වගේ ඊළඟට තෘෂ්ණා උපාදානය දිගු කළ අතට හසු වූ දෙය තදකොට අල්ලා ගැනීම වගේ. ඒක අට කතාවත් ඔතනදී මේ අදහසම කියනවා මේ තණ්හාව කියන එකට අපත්ත විෂය පත්තනා තණ්හා. තමාට ප්‍රාප්ත නොවු තමා කරා නොපැමිණි යම් දෙයක් ප්‍රාර්ථනා කිරීම තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. හරියට නිකන් අන්ධකාරයේ චෝරස්ස හත්තක් පසාරණන් විය. අඳුරේදී මේ දැන් දෙයක් සොරකම් කරන්නට ගිය කෙනෙකුට අඳුරේ අතපත ගෑවට ඇත්තට මේක පේනව නෙවෙයිනේ. නේද? නමුත් කොහොම හරි තමාගේ අර තියෙන කැමැත්ත නිසා ඒ දේ සොයනවා. අතදිගු කරනවා. අන්න ඒකයි අපිට කියව ඡන්දේ කවි තෘෂ්ණාව කියලා කියන්නේ හරියට අතදිගු කිරීමක් වගේ. දෙයක් ගන්න කැමැත්තෙන් අතදිගු කරනවා. හැබැයි තාම හසු වෙලා නැහැ. ගන්න කැමැත්ත මේ තියෙන්නේ. ඊළඟට සම්පත්ත විෂයක් ගහනං උපාදානං. දැන් තොර අර විදිහට අත දික් කරාම යාට ඒ දේ හසු වෙනවා. ඒ විදිහට හසු වෙති හසු වුණ දේ ග්‍රහණය කර ගැනීම තමයි උපාදානය කියලා කියන්නේ. තස්ය භණ්ඩක් ගහනං විය. ඉතින් ඒක තවදුරටත් කියනවා අප්පිච්ඡතා සන්තුට්ඨිතා පටිපක්ඛාචිතේ ධම්මා. අප්පිච්ඡතා අල්පේච්ඡතාව ලැබෙන දෙයකින් සතුට වෙලා සිටිනා වූ ගතිය. ඉතින් නැත්නම් අර කැමැති ස්වභාවයන් අඩු බව නේද? අප්පිච්ඡතා තවත් ඔකට හැබැයි අර්ථ විග්‍රහයන් එනවා. ඔය අප්පිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අත්‍රිච්ඡතා ඔය වගේ වචන ටිකක් එකට විග්‍රහ වෙනවානේ. ඒක නිසා මේ කියන්නේත් දැන් අප්පිච්ඡතාව නැහැ යම් කෙනෙකු තුළ තෘෂ්ණාව තියෙනවා. ඊළඟට සන්තුට්ඨිතාව නැහැ යම් කෙනෙකු තුළ උපාදාන බැසගෙන තියෙනවා. අප්පිච්ඡතාව නැති නිසා එයා තණ්හාවෙන් තව ආරම්මන කෙරෙහි බැඳි යනවා. ඊළඟට සන්තුට්ඨිතාව ලැබෙන දෙයකින් සතුටු වෙන්න බැරි නිසා මෙයා මොකද කරන්නේ? අර ඒ ලැබෙන දේ තුල දැඩිව ග්‍රහණය කිරීමක් සිද්ධ කරනවා. තථා පරියේෂණා රක්ඛ දුක්ඛ මූලා. ඒ වගේමයි තෘෂ්ණාව කියන දේ මේ පරියේෂණ දුක්ඛිත මූලයක්. ඒ කියන්නේ තමා කැමැති වෙන යම් දෙයක් තියෙනවා. ඒ දේ සොයාගෙන යාමේ දුක තියෙන්නේ ඇයි? මෙන්න මේ තෘෂ්ණාව නිසා. ඒ යම් වස්තුවක් සම්බන්ධව යම් පුද්ගලයෙකු සම්බන්ධව පරියේෂණ දුක්ඛය සොයාගෙන යාමේදී යම් දුකක් හට ගන්නවද? ඒක මේ තණ්හාව නිසායි. ඊළඟට ඒ විදිහට සොයාගෙන ගිහිල්ලා උත්සාහ කරලා යම් දෙයක් අල්ලගත්තද, ග්‍රහණය කරගත්තද, අයිති කරගත්තද, එතනින් එහාට ආරක්ඛ දුක්ඛය. ඒ දේ ආරක්ෂා කිරීමේ දුක්ඛය පවතින්නේ මෙන්න මේ උපාදානයේ නිසා. අයිති කරගත්තු දේ දැඩිව ග්‍රහණය කර ගැනීම නිසා තමයි මට ඒක දවදුරටත් ආරක්ෂා කරන්න සිද්ධ වන්නේ. ඉතින් ඒක නිසා මේ විදිහට ඒ කාරණා මේ තණ්හාව සහ උපාදානය මේක අතර පුංචි නෙමෙයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අර තෘෂ්ණාව දැඩිව වැඩුණු අවස්ථාවක් තමයි එහෙනම් මේ උපාදානය කියලා භාගතුන් වහන්සේ විග්‍රහ කරන්නේ. ඊළඟට කතා කරනවා ඉතිරි උපාදාන ටික. මුලින් කතා කරේ නම් කාම උපාදාන. කාම ධර්මයන් මුල් කරගෙන යම් උපාදානයක් සකස් වෙනවා. ඒ කාමයේ උපාදානයක් වගටපත් වෙනවා.
ඒක කාම උපාදානය කියලා කතා කරනවා. අර යම් කෙනෙකුගේ කාම තෘෂ්ණාව දැඩිව බැස ගන්නා තැන. ඊළඟට දිට්ඨියම උපාදාන වුණු තැන දිට්ඨෝපාදාන. ඒක අපට විග්‍රහ කරගන්න අවශ්‍ය වුණොත් මේ කියන්නේ දිට්ඨිහිච සා උපාදානං චාති දිට්ඨුපාදාන. මේ විදිහට අපට විග්‍රහ කරගන්න පුළුවන්. දිට්ඨිච සා උපාදානං. දිට්ඨියත් එයයි උපාදානයත් එයයි. ඒ කියන්නේ ඒ අදාළ උපාදානය කියන්නෙම ඒ දැඩිව ඒ දිට්ඨිය ගැනීම කියන දේ. ඊළඟට දිට්ඨින් උපාදීය තීතිවා දිට්ඨෝපාදානං. යම් දෘෂ්ටියක් දැඩිව ගන්නවා ඒ අදහසින් දිට්ඨුපාදාන. ඊළඟට සස්සතෝ අත්තාච ලෝක සීල ඒ දිට්ඨිය තවදුරටත් හට ගන්නා හැටි එතනදී විග්‍රහ කරනවා. ඒ කියන්නේ මේ ආත්මය එහෙම නැත්නම් මේ ලෝකය මේක සාස්වතයි කියලා පුරිමං දිට්ඨින් උත්තර දිට්ඨි උපාදීයති. ඇත්තට මොකද වෙන්නේ අර කාම උපාදානයේ කියපු කතාවම තමයි මේ වෙන්නේ. කාම උපාදානයේ දිකේ පුරිම තෘෂ්ණාව පසුපසු අවස්ථාවන් වලදී දැඩිව ග්‍රහණය කරනවනේ. මෙතනදිත් මොකද වෙන්නේ? පුරිමං දිට්ඨින් උත්තර දිට්ඨි උපාදීයති. පෙරව හටගත්තා වූ දෘෂ්ටිය පසුපසු හට ගන්නා දෘෂ්ටීන්ගෙන් දැඩිව ඒක ග්‍රහණයට ගන්නවා. ඒ තුල බැස ගන්නවා. ඒකයි. අර මුල්ම අවස්ථාවේ එක දිට්ඨියක් වගටමපත් වෙනවා නෙමෙයි මිත්‍යා දිට්ඨියකම් මට්ටමට යනවා නෙමෙයි. සමහරට මුලින් අදහසක් වෙන්න පුළුවන්. ඒක මුල් කරගෙන ඔන්න පුංචි නැත්නම් යම් ආකාරයක දෘෂ්ටියක් පරිුණා. ඒක පසුව ඊටා දැඩිසේ ගන්නා වූ උපාදානයක් මට්ටමට වැඩෙනවා. ඒ වගේමයි තථා සීලබ්බතං උපාදීයති. සීල වෘතේ උපාදානය කරනවා. ඉතින් ඒකත් සීලබ්බතං ච තං උපාදානං ච ඉති සීලබ්බත උපාදාන. මේ විදිහට අපිට විග්‍රහ කරගන්න පුළුවන්. අපි ආයෙත් චන්ද්‍රිකාවටම ගියොත් එතනදි කියනවා මෙන්න මේ කියන ඉතිරි තුනෙනුත් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨියයි. මතක තියාගන්න උපාදාන වලින් දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන මේ තුනෙන්ම කතා කරන්නේ දිට්ඨිය. ඒක යට දේශනා පාළි විග්‍රහ කරද්දී අපට හොඳටම තේරෙනවා. එතනින් දිට්ඨි උපාදාන කියලා කියන්නේ විශේෂයෙන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. දසාකාර වූ මිත්‍යා දෘෂ්ටිය තමයි මේ දිට්ඨි උපාදානය කියලා කියන්නේ. මේ කියන්නේ තත්ත කතමං දිට්ඨි උපාදාන නති දින්නම් නති yiddhං නති හුතං නති සුකට දුක්ඛටාන. ඒක සුකට දුක්ඛටානං උනත් ප්‍රශ්නයක් නැහැ. කම්මානං පලං විපාකෝ නති අයං ලෝකෝ නති පරෝ ලෝකෝ නති මාතා නති පිතා නති සත්තා ඕපපාතිකා නති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. ඉතින් අන්න ඒ විදිහට යා ඒව රූපාදිට්ඨි මෙබඳු ආකාරයෙන් ගත්තා වූ යම් දෘෂ්ටියක් තියනවද වැරදි ආකාරයෙන් විපර්යාසක් ගාවෝ වැරදි ලෙස සිදු කරා වූ ගැනීමක් යම් වැසගැන්මක් තියනවද ඉතින් ඒක තමයි ඉදං උච්චති දිට්ඨි උපාදාන. අපි බලමු මොනවද මේ 10 කියන්නේ කියලා. ඉතින් ඒකේ අවසානයේදී කියනවා මෙන්න මේ වගේ වාක්‍යයක්. මොකක්ද? තපෙත්වා සීලබ්බත උපාදානංච අත්තවාද උපාදානංච සබ්බාපි මිච්ඡා දිට්ඨි දිට්ඨි උපාදාන. තපෙත්වා කියන්නේ හැර. ඒ කියන්නේ සීලබ්බත උපාදානයේ හැර අත්තවාද උපාදානයේ හැර. සබ්බාපි මිච්ඡා දිට්ඨි. තව යම්තාක් මිත්‍යා දෘෂ්ටි තියනවද? ඒ සියල්ලම වැටෙන්නේ මෙන්න මේ දිට්ඨි උපාදානයට. දිට්ඨි උපාදාන. ඉතින් ඒකේ කතා කරන මේ නත්ති දින්නම් ආදී තේරුම් මොනවද? පළවෙනි එක තමයි කෙනෙකුට දෘෂ්ටියක් තියෙන්න පුළුවන් නත්ති දින්නම් කියලා. ඒකේ අපි මතු පිට අදහස ගත්තොත් එහෙම තේරුම මොකක්ද? නත්ති දින්න. දින්න කියන්නේ දුන්, නත්ති කියන්නේ නැහැ. දුන්න දේ නැහැ. ඉතින් අර මතු පිටින් අර්ථ ගත්තොත් ඒක එහෙම දෙයක් නෙමෙයිනේ. දුන්න දේ නැත්තේ නැහැනේ. දුන්න දේ තියෙනවනේ. නේද?
ඉතින් ඒක ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. හැබැයි මෙතනදී කියන්නේ මොකක්ද? නත්ති දින්නම් කියලා මේ දෘෂ්ටියකට බැස ගන්නවා කියන්නේ. දින්නස්සපන පලං විපාකෝ නත්ති. යම් කෙනෙක් දානමය චේතනාවකින් යුතුව යම් දෙයක් දෙනවාද අන්න ඒ දීමේ විපාක ඇත්තේ නැහැ කියන මේ දෘෂ්ටිය යමකට තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ditthi උපාදානයක්. ඊළඟට නත්ති yittං ඒ කියන්නේත් අර විදිහට මේ දීමක්ම තමයි විශාල වශයෙන් සිදු කරන්නා වූ මහත් වූ යාගයක්. ඉතින් එතනත් අදහස වෙන්නේ ඊට්ඨස්සපන පලං විපාකෝ නත්ති. ඒ මහත් වූ විදිහට සිදු කරන්නා වූ මේ දීමෙහි මහත් වූ යාගයේහි විපාකයක් ඵලයක් නැහැ කියලා යම් කෙනෙක් බැස ගන්නවද ඒකත් එක් ආකාරයක දෘෂ්ටියක්. ඊළඟට නත්ති හුතං ඉති තුන්වෙනි එක තමයි නත්ති හුතං. ඒ කියන්නේ අර අපි සකසා යම් කෙනෙකුට දෙයක් දෙනවා. ඊළඟට ආගන්තුකව පැමිණෙන කෙනෙකුට යම් දෙයක් දෙනවා. මෙන්න මේ විදිහට දීමෙහි අස්සපන පලං විපාකෝ නත්ති. ආගන්තුක කෙනෙකුට අනුග්‍රහය සලකන අනුකම්පාවේ යම් දෙයක් දෙනවාද ඒකේ ඵල විපාකයක් ඇත්තේ නැහැ. ඊළඟට අර විදිහට දෙයක් සකසලා කාගේ හරි ගුණයක් සලකගෙන අපි යම් දෙයක් දෙනවද ඒකෙත් ඇති විපාකයක් නැහැ. ඉතින් මේ මුල් තුනෙන්ම බොහෝ කොට අදහස් කරන්නේ අර අලෝභය සම්බන්ධව අලෝභය මුල් කරගෙන අපි යම් කුසලයක් සිද්ධ කරනවද අන්නේ කුසලයේ ආනිසංස නැහැ කියලායි එයාය ප්‍රතික්ෂේප කරන්නේ. කර්මය ප්‍රතික්ෂේප කරනවා. විපාකය ප්‍රතික්ෂේප කරනවා. නේද? ඊළඟට නැති ඔව් හතරවෙනි කියනවා නැති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. සුකට දුක්කට දැන් කට නැත්නම් කත කියලා කියන්නේ සිදු කළ. සු කත කියලා කියන්නේ මනවින් කළ. දු කත කියලා කියන්නේ නොමනාව සිද්ධ කළ. එහෙනම් සුකත දුක්ඛතානම් මනවින් කළ දේ ඊළඟට අයහපත්සේ සිදු කළ දේ මෙන්න මේට පලං විපාකෝ නැති. ඒට අදාළව ඵලයක් විපාකයක් නැහැ. ඉතින් මොනවද හොඳ දේ? මේ දස කුසල කර්ම පතම හොඳයි. නැත්නම් ඒ මුල් කරගෙන ඊට අනුලෝම වූ තා බොහෝ දේ තියෙනවනේ ඒ සියල්ලම සුගත කම්ම යහපත් කර්ම. ඉතින් ඒවා සිද්ධ කළා කියලා ඵල විපාකයක් නැහැ කියලා ගන්නවා. දස අකුසල කර්මපත සිද්ධ කරලා ඒවා මුල් කරගෙන විපාක නැහැ කියලා ගන්නවා. ඒක එහෙනම් මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට නත්ති අයං ලෝකෝ මේ ලෝකේ නැහැ කියලා ගන්නවා. ඉතින් මේ ලෝකේ නැහැ කියලා ගන්නෙ කවුද? පරලෝකේට හිතෝ ඉමං ලෝකං නත්තේති ගන්නාති. මේකට එන්න මේ වර්තමාන මේ භවයට එන්න පෙර ආතුව අතීතයේ ඉන්න භවයේදී ඒ භවයේදී අනාගත භවයේ සලකගෙන එයා ගන්නවා නත්ති අයං ලෝකෝ. මාට මෙන්න මේ ලෝකේ නැහැ. මේ ලෝකේ කියන්නේ දැන් මා සිටින තැන. මගේ උත්පත්තිය නැහැ. ඊළඟට නත්ති පරලෝකෝ ඉද ලෝකේ තිතෝ පරලෝකං නත්තීති ගන්නාති. මේ ලෝකේ ඉන්න කෙනා මේ මතුවට ආයි ජීවිතයක් නැහැ කියලා ගන්නවා. කලින් ගත්තේ මේකෙන් කලියෙන් හිටපු කෙනා මේ ජීවිතය ගැන දැන් කියන්නේ මේ ජීවිතයේ ඉන්න කෙනා ඊළඟ ජීවිතය ගැන. ඉතින් ඔය දෘෂ්ටි දෙකටම අප කෙනා ඒ කියන්නේ අර මේකේ අර උච්ඡේදයක් තමයි ඔය කතා කරන්නේ. නේද? මෙතනින් පස්සේ ආයේ නැහැ. එතනට. ඊළඟට නත්ති මාතා නත්ති පිතා. ඉතින් එතනත් කියන්නේ නත්ති මාතා අම්මා නැහැ තාත්තා නැහැ. ඉතින් අම්මා නැහැ තාත්තා නැහැ කියලා ඒක ලෝකයේ ප්‍රකට දෙයක් නෙමෙයිනේ. අම්මා තාත්තා ඉන්නවා කියලා කවුරුත් දන්නවනේ. එහෙනම් මෙතනින් කියන්නේ මොකක්ද? තේසු කතපච්චේන කෝචි පහලං විපාකෝ නත්ති. අම්මට තාත්තට සිදු කළ ඒ උපකාර හේතු කරගෙන කිසිදු ඵලයක් විපාකයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේකයි ඒකෙන් අදහස් වෙන්නේ. ඊළඟට නත්ති සත්තා ඕපපාතිකා. මෙතනත් අර වචනාර්ථය බලාගෙන අපි කියවොත් ඕපපාතික සත්‍යෝ නැහැ. ඒ අදහස නෙමෙයි මෙතනදී කියන්නේ. මේ කියන්නේ මොකක්ද? චවනක uppajjanaka සත්තා නත්ති. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? චවනක uppajjanaka සත්තා නත්ති ඉති ගන්නවා. මේ චුතවන උත්පත්තිය ලබන. නේද? යමෙක් චුතවනවාද ඒ පුද්ගලයා උත්පත්තිය ලබනවා. අන්න ඒ විදිහට චුතවීම උපදීම් චුතවීම සහ ඉපදීම
මෙන්න මේක තියෙන සත්වයෝ නැහැ කියලා ගැනීම. ඒක එක දෘෂ්ටියක් නේද? චුත වූ පුද්ගලයාගේ නැත උත්පත්තියක් නැහැ. ඒකයි මේ කියන්නේ. ඊළඟට සම්මග්ගතා සම්මා පටිපන්නා. ඒ කියන්නේ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා. එකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ අනුලෝම පටිපදං පටිපන්නා ධම්මික සමන බ්‍රාහ්මනා ලෝකස්මින් නැති. අනුලෝම වූ ප්‍රතිපදාව නිවනට යන්න භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රතිපදාවක් දේශනා කොට වදාලා නම් අන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවට පැමිණිය ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකේ නැහැ කියලා යම් කෙනෙක් ප්‍රකාශ කරනවාද ඉතින් ඒ වගේම කියනවා යම් කෙනෙක් මේ ලෝකයක් පරලෝකයක් පිළිබඳව තමන් වහන්සේගේම වූ ප්‍රඥාවෙන් අභිවිසිට්ඨේන ඥානයෙන් යත්වා පවේදන සමත්තෝ අවබෝධ කරගෙන ප්‍රකාශ කරන්න සමර්ථ වන සර්වඥ භාග්‍යතුන් වහන්සේලා නැහැ කියලා යම් කෙනෙක් දැඩිසේ බැස ගන්නවා. දැඩිසේ ග්‍රහණය කරනවා. ඉතින් ඒක මොකක්ද? මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ අවසාන කාරණය. නේද? ඔන්න ඒ විදිහට තමයි අපට දසවස්තුක මිත්‍යා දිට්ඨිය විග්‍රහ කෙරෙන්නේ. මෙතන අට කතාවෙන් මේ කාරණෙත් මේ එක්කලම කියන්නම්. සමහර අනිත් උපාදාන ටික විග්‍රහ නොවුනත් මෙතනදී මේ කියනවා විශේෂ කාරණයක්. මේ කියන උපාදාන ටික අපි කෙලෙස් පටිපාටියෙන් සැලකුවොත් ප්‍රහාණය වෙන්නේ කොයි තැන්වලද? ඊළඟට මාර්ග පටිපාටියෙන් සැලකුවොත් ප්‍රහාණය වෙන්නේ කොයි තැන්වලද? හිතලා බලන්න. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. මේ හතරයි. මේ හතර අතුරින් අපි කෙලස් පිළිවෙලින් ගත්තොත් එහෙම කාම උපාදානය කොතනදීද ප්‍රහාණය වන්නේ? මෙතන කියනවා කාම උපාදානං චතුහි මග්ගේහි පහියති. එක මාර්ගයකින් පමණක් නෙවෙයි සතර මාර්ගයන්ගෙන්ම ප්‍රහාණය වෙන එකක් තමයි මේ කාම උපාදාන කියලා කියන්නේ. ඒ කියන්නේ අර පැහැදිලිව මේ වස්තුකාම කියන දේ. සතර අවස්ථාවෙදීම ලෝභය කියන දේ ප්‍රහාණය වීමට ලක් වෙනවා. මුල් අවස්ථාවේදීත් ලෝභය යම් ආකාරයකට අපි අර කතා කරන්නේ මේ දැන් සෝවාන් මාර්ගයටපත් වුණු කෙනා අපායගාමී අකුසල තවදුරටත් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමට එයාගේ කාමයේ ප්‍රහාණයක් තියෙනවා. ඉතින් ඒ විදිහට පිළිවෙලින් ගත්තොත් එහෙම අර වස්තුකාමයේ කියන දේ සතර මාර්ගයන්ගෙන්ම ප්‍රහාණය වීමකට ලක් වෙනවා. ඊළඟට සේසානි තීනි සෝතාපට්ටි මග්ගයෙන් ඉතිරි තුන ඒ කියන්නේ කාම උපාදාන හැරෙන්න දික්ටි සීලබ්බත අත්තවාද කියන උපාදාන තුන සෝතාපට්ටි මග්ගයෙන් සෝවාන් මාර්ග සිතෙන්ම ප්‍රහාණය වීමට ලක් වෙනවා. ඇයි හේතුව? ඒ තුනම චෛතසික ධර්මයක් විදිහට ගත්තොත් මොනවද? දිට්ඨිය නේද? දිට්ඨි චෛතසිකය. අපි කතා කරනවා සෝමනස්ස හෝ උපේක්ඛාසගත හෝ දිට්ඨිගත සම්පයුත්ත සිත් හතරක් තියෙනවා. ඉතින් ඒ දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරම සෝවාන් මාර්ග චිත්තෙන් සහමුලින්ම ප්‍රහාණයට ලක් වෙනවා. ඉතින් මේකයි කියන්නේ සේසානි තීනි සෝතාපට්ටි මග්ගයෙන්. දිට්ඨිය සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණයටපත් වෙනවා. එහෙනම් මේ දිට්ඨිය අර ආකාර තුනක් තමයි ඔය සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන ඔය විදිහට කතා කරන්නේ. නේද? ඒ කාරණෙත් එහෙනම් මතක තියාගන්න. අරහත් මාර්ගයෙන් එහෙනම් ප්‍රහාණය වෙන්නේ ඒ රූප රාගයට සහ අරූප රාගයට පාදක වන්නා වූ යම් වස්තුකාමයක් තියනවාද? අන්න ඒ වස්තුකාමයට අදාළ කාම උපාදානය ප්‍රහාණය වෙන්නේ. දැන් අපි අර ලෝභය කියලා කියන්නේ කිලේශ කාමය. ඒ ලෝභය හටගන්න යම් ආරම්භණයක් අපි ගන්නවනේ. අන්නේ ගන්නා වූ ආරම්භණය තමයි වස්තුකාමී වලට පත්වන්නේ. ඉතින් දැන් රූප තෘෂ්ණාව කියලා කියන්නේත් එතන රූප රාග, ඒ රූප රාග හටගන්නට යම්කිසි වස්තුකාමයක් අදාළයි. යම් ආරම්භණයක් පාදක කරගෙන. ඉතින් ඒක ප්‍රහාණය වෙන්නේ නැහැ අනාගාමී අවස්ථාවේදී. ඒක අරහත් අවස්ථාවටම තියෙනවා. නේද? ඊළඟට අරූප රාගය සම්බන්ධවත් ඒ විදිහම තමයි.
ඊළඟ උපාදාන දෙකත් අපි මේත් එක්කලම කතා කරොත් අත කතමං සීලබ්බත උපාදානං. එතනදී මොකක්ද මේ සීලබ්බත උපාදාන කියලා කියන්නේ? සීල වෘතයක් උපාදාන කිරීම. ඒ කියන්නේ ඊතෝ බහිද්ධා සමන බ්‍රාහ්මනානං මෙයින් බැහැර වූ මේ සම්මාදිට්ඨිය මුල් කරගත්තු භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ ශාසනයෙන් බැහැර සිටින ඇතන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අදහසක් තියෙනවා මොකක්ද? සීලේන සුද්ධි, වතේන සුද්ධි, සීලබ්බතේන සුද්ධි. යම් වෘතයක් අනුගමනය කරනවද, යම් හික්මීමක් සංවරයක් අනුගමනය කරනවද, ඔන්න ඕකෙන් තමයි පරම පාරිශුද්ධියට පත්වන්නේ. මේ මෝක්ෂය අධිගමනය කරන්න පුළුවන් වන්නේ. මේ දුක කියන දේ ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ එබඳු සීලයකින්, එබඳු වෘතයකින්. ඉතින් යම් විදිහක ඒ කියන යා ඒව රූපා දිට්ඨි දිට්ඨි ගතා. අර මුලින් කීවේ දිට්ඨි උපාදානය කියලා කීවත් අවසානයේදී කියන්නේ මොකක්ද? යා ඒව රූපා දිට්ඨි. ඊළඟට සීලබ්බත උපාදානං කියලා කීවත් යා ඒව රූපා දිට්ඨි. ඉතින් යම් එබඳු ආකාරයක දැඩිව ග්‍රහණය කරන මේ දෘෂ්ටියක් තියනවාද? ඒක තමයි මේ සීලබ්බත උපාදානය. ඉතින් එතනදී ඒ ග්‍රහණයට ලක්වන්නේ මොකක්ද? යම්කිසි සීල වෘතයක්. සීලෙන සුද්ධි, වතේන සුද්ධි. මෙන්න මේ දෘෂ්ටිය. නේද? ඊළඟට තත් කතමං අත්වාද උපාදානං. මොකද්ද මේ අත්වාද උපාදානය කියලා කියන්නේ? ඒක අපට චන්ද්‍රිකාවෙදිත් කියනවා අත්වාද උපාදානය නම් විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය. ඒ විසිවැදෑරුම් සක්කාය දිට්ඨියත් අපට කලින් සමුච්චය පාඩමේදී මුණ ගැසුණා. මෙතනත් බලන්න කියනවා ඉද අසුතවා පුතුච්චනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ. මේ අසෘතවත් පුතග්ජනයා ආර්යයන් වහන්සේලා නොදකින මේ ආර්යයන් වහන්සේලාගේ ඒ උතුම් ධර්මයෙහි දක්ෂ නොවූ නොහික්මෙන්නා වූ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්සකෝවිදෝ. ඔය විදිහට නම් මේ අදහස් කරන්නේ මේ සර්වඥ භාග්‍යවතුන් වහන්සේ, ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතුතුමන් වහන්සේලා, යට මාර්ගඵලලාභී උතුමෝ, ඊළඟට කල්යාණ පෘථග්ජනයෝ, මේ ආදී උතුමන් වහන්සේලා යම් කෙනෙක් දකින්න ස්වභාවයෙන් නැතිනම් ඒ උතුමන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ ධර්මයේ තුල දක්ෂයෙක් නෙවෙයි නම්, ඊළඟට ඒකේ එබඳු ධර්මයේ හික්මෙන්නෙක් නෙවෙයි නම්, අන්න එබඳු පුද්ගලයාගේ මෙබඳු ග්‍රහණයක් තියෙනවා, මෙබඳු උපාදානයක් තියෙනවා ආත්මය සම්බන්ධව. ඒ කියන්නේ මොකක්ද? රූපං අත්තතෝ සමුනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං. රූපය ආත්ම කොට ගන්නවා. ඊළඟට ආත්මය කියන්නේ රූපවත් වූ දෙයක් කියලා ආත්මය ලෙස අර ඉතිරි නාමස්කන්ධ ටික ගන්නවා. අත්තනීවා රූපං ඒ ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කියලා ආත්මය ලෙස මේ නාමස්කන්ධ හතර සලකනවා. මේ නැත්නම් රූපස්මින් වා අත්තානං මේ රූපය තුල බැසගෙන තමයි මේ ආත්මය තියෙන්නේ කියලා ඒ නාමස්කන්ධ පිළිබඳව සලකනවා. ඉතින් ඔය කතා කරේ රූපස්කන්ධය පිළිබඳව හතර ආකාරයක්, ඉතිරි ස්කන්ධ පිළිබඳවත් ඔය විදිහටම හතරවරක් පහ 20ක් වෙනවා. එතනදි අවසානයේදී කියන්නේ මොකක්ද? යා ඒව රූපා දිට්ඨි. යා ඒව රූපා දිට්ඨි දිට්ඨි ගතං. දිට්ඨි ගහනං දිට්ඨි කාන්තාරෝ ඔය විදිහට මේ යම් ආකාරයක දැඩිව බැසගැන්මක් තියනවද? ආත්ම සංඥාවෙන් ඒ ගැනීම සම්බන්ධව ස්කන්ධයන් ආත්ම සංඥාවෙන් ගැනීම ගැන යම් දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය දැඩිව අල්වා ගැනීම, දැඩිව ග්‍රහණය කර ගැනීම තමයි එහෙනම් මේ අත්වාද උපාදානය කියලා කියන්නේ. අත්වාද උපාදානය කියලා කියන්නේ. ඔය විදිහට එනම් ditthi උපාදානය, ඊළඟට සීලබ්බත උපාදානය, අත්වාද උපාදාන නම් වූ විසිවැදෑරුණු සක්කාය දිට්ඨිය මුල් කරගෙන ඔය විදිහට කතා කරනවා. ඉදං උච්චති අත්වාද උපාදානං. මෙන්න මේ විදිහට මෙහි උපාදාන යන්නෙන් දැඩි වූ තෘෂ්ණාව හා දෘෂ්ටිය කියවිනි. කාම උපාදානය කියන තැන සාමාන්‍ය කාම ධර්මය ආස්වාදය කරන තැන තණ්හාව, කාම තෘෂ්ණාව. හැබැයි ඒක දැඩි වූ අවස්ථාවේදී දැඩි වූ තෘෂ්ණාවට අපි කතා කරනවා කාම උපාදාන කියලා. ඊළඟට දැඩි වූ දෘෂ්ටිය අපි කතා කරනවා
අන්න ditthi උපාදාන, අත්වාද උපාදාන. දෘෂ්ටිය වනාහි තමන් කෙරෙහිද තමන් විසින් ගන්නා අරමුණු කෙරෙහිද ආස්වාදනය කිරීම බමන රෝචන භූත තෘෂ්ණාවගේ වශයෙන්ම දැඩිව ගැනීමයි. ආස්වාදන බමන නෙමෙයි ආස්වාදන කමති කියලා කියන්නේ ඉවසනවනේ නේද? ඒක නිසා මෙතනදී තමා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ගන්නා වූ යම් අරමුණු වෙන්න පුළුවන්. ඒවා මුල් කරගෙන ඒවා ආස්වාදනය කිරීම, ඒවා ඒ විදිහට ඉවසා සිටීම, ඒවා ඒ විදිහට බාර ගැනීම, මෙන්න මේ සංඛ්‍යාත තණ්හාවගේම වශයෙන්ම දැඩිව ගැනීමක් තියෙනවා. නේද? අර ditthිය තුළදී සිද්ධ වෙන්නේ එහෙනම් ඔන්න ඔය කාර්යයම තමයි. ඒ තමා ගන්නා වූ අදහස් සම්බන්ධව කැමැත්තෙන් ඒ ආරම්මණය දැඩිව ගැනීමක්. ඒකනේ ditthිය යෙදෙන්නේ කා තුලද? ditthිය කවදාවත් දෝමනස්ස සිතක යෙදුන්නේ නැහනේ. දෝෂමූලික සිතක දෝෂමූලික සිතක ස්වභාවය ආරම්මණය ප්‍රතික්ෂේප කිරීමනේ. නමුත් ලෝභ මූලික සිතක ස්වභාවය තමයි ආරම්මණය ග්‍රහණය කරගැනීම. ආරම්මණයත් එක්කලා බැඳීම. ඒක නිසා ditthිය යෙදෙන්නේ ලෝභ සංප්‍රයුක්ත අවස්ථාවකදී. ආරම්මණය හා සමග සංප්‍රයුක්ත ධර්මයක් විදිහට තණ්හාව යෙදෙනවා, ලෝභය යෙදෙනවා. අන්නේ කතාවයි මේ කියන්නේ. හැබැයි මේක උපාදානයක් වෙන අවස්ථාවේදී ඒ තණ්හාව දැඩිව ආරම්මණය අරගෙන තියෙනවා. ඒ මොහොතේදීම ditthිජයසිකත් ක්‍රියාත්මකයි. ආයෙනම් එතන ditthි උපාදානයක් නැත්නම් අත්වාදී උපාදානයක් බසගෙන තියෙනවා. ditthි විපයුත ලෝභ මූලික සිද්ද, ditthි සම්පයුත ලෝභ මූලික සිද්ද සිහි කරනු. ඒක අතිරේකයක් විදිහට කල්පනා කරපුවාම ඒ කාරණේ තවත් වඩාත්ම ප්‍රකට කරනවා නේද? මේ කතා කරන්නේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන, තණ්හා පත්‍ය උපාදාන. මෙන්න මේ හේතුඵල සම්බන්ධතාව ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ හේතුව තිබුණොත් විතරක්මද උපාදාන වෙන්නේ. මේ ඵලය සකස් වෙන්නේ. තණ්හා නැති වුණොත් උපාදාන වෙන්නේ නැතිද? අන්නේ කාරණේ මේ සාකච්ඡා කරන්නේ. ඉතින් කියනවා මේකත් පැවැත්මට සිදු කරන්නා උපකාරයක් තමයි ප්‍රත්‍ය. තණ්හා සහ උපාදාන අතර මෙතන තියෙන්නේ එහෙනම් පැවැත්මට උපකාරීත්වයක්. තණ්හාව ප්‍රත්‍යයි උපාදානයට මේ ප්‍රත්‍යවන්නේ කුමන ආකාරයකටද? පැවැත්මට දක්වන්නා උපකාරයක් විදිහට. පළමු තෘෂ්ණාව උත්තර වූ කියන්නේ ඉන් පසුව වැඩෙන්නා වූ දැඩි තෘෂ්ණාවට, දෘಢ තෘෂ්ණාවට ඊළඟට ditthi රහිතව හෝ සහිතව හෝ උපකාරකයි. නේද? එක්ක ditthi රහිත වෙන්න පුළුවන්. ඒකේ එහෙම වුණොත් ඍජුවම අර කාම උපාදානයක් මට්ටමකට යනවා. එහෙම නැත්නම් ditthi සහිතව යෙදුනොත් ඒක අර ditthi උපාදාන ආදී යම් එකකට යනවා. ඉතින් පළමු තෘෂ්ණාව නැතිනම් දෙවනුව හට ගන්නා වූ පසුව හට ගන්නා වූ උපාදාන සකස් වීමක් නැහැ. අන්න ඒ අර්ථයයි කියන්නේ. එහෙනම් තණ්හාව උපාදානයට ඔන්න ඔය ආකාරයට ප්‍රත්‍ය වෙනවා. හරි. මෙතනත් අවසානයේදී මේ ගැළපීම ඒ ප්‍රත්‍ය ශක්තියන් පිළිබඳව අපි ඒ ටික කතා කරලා ඉන්න ඉස්සෙල්ලා මෙතනදී කියනවා තණ්හාච පුරිමස්සෙත්ත ඒකදා හෝති පච්චයෝ සත්තදා අට්ඨදා වාපි හෝති සේසත්තයස්ස සා තණ්හා ඒ තණ්හාව මෙතනදී මෙන්න මේ කියන මේ තණ්හා පච්චය උපාදානං කියන තැනදී පුරිමස්ස ඒකදා පච්චයෝ හෝති. පළවෙනි එක කීවේ කාම උපාදානයට ඒකදා එක පච්චයෝ එකම ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. ඒක විග්‍රහ කරනවා කොහොමද ඒ ප්‍රත්‍ය වෙන්නේ කියලා. මේ කියපු උපාදාන චතුක්කය තුළ, චතුක්කය කියන්නේ කාරණා හතරක් අඩංගු එකනේ. මතක් කරගන්න අපි තිකය කියලා කියව කාරණා තුනක්, දුකය කියව කාරණා දෙකක්, චතුක්කය කියනවා කාරණා හතරක් අඩංගු දෙයක්. අන්නේ උපාදාන චතුක්කයේ පුරිමස්ස කාම උපාදානස්ස කලින්ම සාකච්ඡා කරපු මේ කාම උපාදානයට කාම තණ්හාව උපනිශ්‍රය වශයෙන් ඒකධාව පච්චයෝ හෝති.
එහෙනම් මේ ප්‍රත්‍ය වෙනවා කොහොමද? උපනිශ්‍රය විදිහට. උපනිශ්‍රය විදිහට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ මතක් කරගන්න ආයෙත් කාම උපාදානය හටගත්තේ ඇයි? මුලින් ආරම්මන සම්බන්ධව නැත්නම් ඒ මුල් අවස්ථාවන් වලදී ඒ වස්තුකාම හටගත්තු නිසා. වස්තුකාම මුල් කරගෙන තණ්හාව හටගත්තු නිසා තමයි ඒක උපකාර කරගෙන පසුපසු අවස්ථාවන් වලදී ඒ ආරම්මණය පාදක කරගෙන සාමාන්‍ය කාම තෘෂ්ණාව ඉක්මවලා ඒක දැඩි වශයෙන් ගැනීම කාම උපාදානයෙන් සකස් වුණේ. එහෙනම් මේක අර සංප්‍රයුක්ත විදිහට එකට එක් මොහොතදී යෙදීමකින් නෙමෙයි මේ උපකාරක වුනේ. එහෙනම් කලින් හටගෙන ඒක අරමුණු කිරීම වශයෙන් එක්ක උපකාරකයි. එතකොට අපි ඒකට කියනවා ආරම්මන උපනිශ්‍රය කියලා. කලින් හටගෙන ඒ අරමුණ ඇසුරු කරා නැත්නම් ඒ අරමුණ නෙමෙයි. ඒ වස්තුව ඇසුරු කරා පසු අවස්ථාවකදී ඒක අරමුණක් කරගෙන ඔන්න දැන් තව ඒක අරමුණක් කරගෙන කියන්නේ අර වස්තුකාමයේ අරමුණු කරගෙන යම් තෘෂ්ණාවක් වැඩුණාද අන්නේ තෘෂ්ණාව අරමුණු කරගෙන මෙයාට ඔන්න දැන් තණ්හා මේ උපාදාන සකස් වෙනවා. ඒ විදිහට අපට ආරම්මන උපනිශ්‍රය සලකන්නටත් පුළුවන්. එහෙම නැත්නම් අනන්තර උපනිශ්‍රය සලකන්නටත් පුළුවන්. ළඟ චිත්තක්ෂණ අවස්ථාවන් වලදී මෙතන හටගන්න තෘෂ්ණාවට වඩා ඊළඟ තෘෂ්ණාව බලවත් උපනිශ්‍රය වෙලා තියෙනවා. එතන හටගන්න තෘෂ්ණාවට වඩා ඊළඟ අවස්ථාවේදී බලවත් උපකාරක වෙලා තියෙනවා. ඉතින් මේක නිසා මෙන්න මේ උපනිශ්‍රය විදිහටත් අනන්තර උපනිශ්‍රය විදිහටත් මේක තණ්හා පත්‍ය උපාදානං තණ්හා උපාදානෙට ප්‍රත්‍ය වෙනවා කියලා අපට ගන්න පුළුවන්. කොහොම නමුත් එහෙනම් උපනිශ්‍රය විදිහට. ඉතින් අතරේක විදිහට වුණනම් අපට අර අනන්තර ඒ කාරණාත් ගන්න පුළුවන් කියලා අපිට ටීකාවෙදි කියනවා. උප්පත්තිතෝ. ඊළඟට සේසත්ත්‍යස්ස. ඉතිරි තුන කියේ මොනවද? කාම උපාදාන හැරෙන්න ඉතිරි උපාදාන තුන. ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. මෙන්න මේ උපාදාන තුනට සත්තධා වා අට්ඨධාවා එක්ක හත් ආකාරයකින් නැත්නම් අට ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා කියලා. මුලින්ම කියනවා සත්තධා හත් ආකාරයකින් කොහොමද? සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්හි, අවිගත විදිහට. අවිගත හේතු වශයෙන්. සහජාත ඊළඟට අඤ්ඤමඤ්ඤ විදිහට තණ්හා උපාදානයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ කතා කරන්නේ ඒක චිත්තක්ෂණික අවස්ථාවක්. දැන් ditthiyයි ඒ කියන්නේ හිතන්න ditthi උපාදාන යෙදෙන අවස්ථාවක්. දැන් ditthi උපාදාන යෙදෙන අවස්ථාවකදී ඒ සිතේ ලෝභය තියෙනවා. අන්න තණ්හාව. ඒ සිතේ ditthිය තියෙනවා. අන්න උපාදානයි. නේද? එහෙනම් ඒ සිතේ යෙදුණු තණ්හාව ඒ සිතේ යෙදෙන ditthියට උපකාරකයි. අන්න එහෙනම් තණ්හා උපාදානයට ප්‍රත්‍ය වෙලා උපකාරක වෙලා. කුමන ප්‍රත්‍යකින්ද? සහජාත වශයෙන්. නේද? එකට එක්ව හට ගැනීම වශයෙන්. ඊළඟට අඤ්ඤමඤ්ඤ වශයෙන්. ඕනෝන්ට දක්වන උපකාරක වශයෙන්. ඊළඟට නිස්සය අසුරු කිරීම වශයෙන්. ඊළඟට සම්පයුක්ත සහජාතත් කලින් කියවනේ නම් සම්පයුක්තත් මෙතනම තියෙනවා. 4. ඊළඟට 5 අත්හි 6 අවිගත ඊළඟට 7ක් කියනවා. 7 වෙනි එක හේතු විදිහට. කොහොමද මෙතන හේතු විදිහට ප්‍රත්‍ය ශක්තියක් විදිහට අපි හේතු ප්‍රත්‍ය කොහොමද මෙතනට ගලපන්නේ? තුනක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ අකුසල හේතු. නේද? ඒ අකුසල හේතු තුනෙන් මෙතන තියෙනවා ලෝභය නම් වූ හේතුව. එහෙනම් තණ්හා පත්‍ය උපාදානං කියද්දී තණ්හා කියලා කියන්නේ එහෙනම් ලෝභය ඒ කියන්නේ හේතුවක්. හේතුව එහෙනම් නැත්නම් අර අකුසල හේතුවක්. එයා එහෙනම්
උපාදානයන්ට අකුසලමය වූ හේතුවක් විදිහට හේතු ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. උපකාරක වෙනවා. අන්න ඒකයි සත්තධා කියලා කියන්නේ. සත්තධාව. ඊළඟට එහෙමත් නැත්නම් උපනිස්සේන සහ අට්ඨධාවාපි පච්චයෝ හෝති. ඒක උපනිශ්‍රේ විදිහටත් අටාකාරයක් කියලා ගන්න පුළුවන් කියනවා. හැබැයි කියනවා යදාච සා උපනිශ්‍රේ වශයෙන් පච්චයෝ හෝති තදා අසහජාතාව හෝති. ඉතින් උපනිශ්‍රේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියන තැනම අපි තේරුම් ගන්න ඕන. මේකේ නම් කතා කරන්නේ අර සහජාතව එක්ව හට ගන්න අවස්ථාවක් නෙමෙයි මේ කියන්නේ. කලින් හටගත්තු තෘෂ්ණාවක් පසුව හටගන්න උපාදානයකට ditthi උපාදානයක් හෝ වේවා. කො මෙතනදී ඉතිරි තුන සාකච්ඡා කරන්නේ. කලින් හටගත්තු තණ්හාව පසු අවස්ථාවකදී හටගන්න සහජාත නොවූ උපාදානයකට උපනිශ්‍රේ විදිහට ප්‍රත්‍ය වීමක්, උපකාරක වීමක් නේද? නම් ඒකත් සලකපුවාම ඕනනම් අට්ඨධා අටාකාරයකින් කියලා අපට ඉතිරි උපාදාන තුනට ওই විදිහට ගලපන්න පුළුවන් මේ ප්‍රත්‍ය ශක්තියින් ටික.